තෙරුවන් සරණයි හැමෝටම. අදත් මම මේ වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට මේ කියලා දෙන්න හදන්නේ. එහෙම නැත්නම් මේ මොකද්ද මේ ආර්යයන් වහන්සේ කියන මේ බොහෝ සාද සමාජයේ ගැටලු තියෙන තැනක් තමයි. යම් ඒ කියන්නේ මාධ්‍යවල වුණත් අද මේ සමාජ මාධ්‍ය වුණත් හැමතැනම තෝරගන්න බැරි වෙච්ච යම් දෙයක් තමයි මේ ආර්යයන් වහන්සේ අඳුනගන්න එක ගැන. එහෙම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට හැර වෙන කිසි කෙනෙක්ට එහෙම එක ලේසියෙන් අඳුනගන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ආර්යයන් වහන්සේ අඳුනගන්න පුළුවන්. මෙන්න මේ කෙනාට. නමුත් ආර්යයන්ගේ ගුණ වෙනම සූත්‍රවල වෙනම ක්‍රමයකට කියලා තියෙනවා. එතකොට මම ඇත්තටම මේ පළවෙනි වීඩියෝ එකේ හෝ දෙවෙනි වීඩියෝ එකේ ආර්යයන් වහන්සේ නමක් ගැනම පණුවෙන්ම සඳහන් කරන හේතු උනේ ඒක මට හිතෙනවා එහෙම කියන එක හොඳයි කියලා. මොකද එතකොට යම් කෙනෙක් ඒකට උනන්දුවක් දක්වන්න පුළුවන්. මොකද හොඳ ගුණයක් තියෙන නිවන් මඟ සාක්ෂාත් කරගත්ත උතුමෙක්ට තමයි අපි කියන්නේ ආර්යයන් වහන්සේ නමක් කියලා. ඉතින් එතනින් පටන් ගන්නකොට ඒක යම් ධර්මතාවයක් තියෙන්න පුළුවන්. මොකද ඒක මම හිතනවා ඒක හොඳයි කියලා. එතකොට ඇත්තටම දැන් මේ මම නොයෙකුත් ස්වාමින් වහන්සේලාගේ දේශනා ඇහුවා. කොටිම රේණුකාණී ස්වාමීන් වහන්සේගේ පොත් ඔක්කොම වගේ ඊමණට පොත් ඔක්කොම වගේ බලලා තියෙනවා. කියන්නේ අවුරුදු දැන් 18ක් විතර පොත් බැලුවා. එතකොට ත්‍රිපිටක සූත්‍ර පස්සේ ගියාම ස්වාමීන් වහන්සේලා වනගත ස්වාමීන් වහන්සේලා එතකොට කුටිවල සෙනසුන්වල එතකොට ඒ බවුන් වඩන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා අපි උන්වහන්සේලාගේත් අදහස් සංසන්දනය කරලා බැලුවා මේ මොකද්ද මේ ඇත්තටම විද්‍යාමාන වෙන මේ ධර්මය කියලා. එතකොට පෙළේ තියෙන දේ එහෙම නැත්නම් පොත්වල තියෙන දේ අර ප්‍රායෝගික යම් දෙයක් කරන එහෙම නැත්නම් මේ ශුන්‍යාගාරයකට වෙලා එහෙම නැත්නම් යම් අරණකට වෙලා බණ භාවනා කරන යම් ප්‍රතිපත්තියක නියැලෙන ස්වාමින් වහන්සේ නමක් නේ භික්ෂුන් වහන්සේ නමක් ඇසුරු කොට අපි බලනවා මේ පෙරේ තියෙන කතාවම ඒ උන්වහන්සේලාගේ අදහස් වල තියෙද කියලා. එතකොට තමයි උන්වහන්සේලාත් පෙර බලලා වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව විතරක් බවුන් වඩන එහෙම නැත්නම් භාවනා කරන සතිමත් බව හුරු කරන එතකොට උන්වහන්සේලා මේ මොනෝද මේ හොයන සුවය ගැන අපි පොඩ්ඩක් කතා කරලා බැලුවා. උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා බලද්දී උන්වහන්සේලා කියන ඒ දහම් කරුණු ඒ කෙලෙස් නසන වැඩපිළිවෙල එහෙම නැත්නම් බුදුරන් වහන්සේ කියපු මේ ශාසනය මොකක්ද කියලා එකෙන් ප්‍රයෝජන ගන්නෙ මොකක්ද කොහොමද කියලා උන්වහන්සේ අපිට යම් යම් කරුණු වලට එකඟ වෙන්න සිද්ධ වුණා. දැන් එතෙන්දී අපි එක කරුණක් මේ වෙලාවේ මතක් කරොත් යම් සූත්‍රවල තිබෙනවා යම් එක සේනාසන වලින් එළියට දාපු යම් වික්ෂුන් වහන්සේලා මෑත භාගයේ වැඩියෙන් කතා කරන කරුණක් තමයි ඔය සතර මහා භූත ගැන. එතකොට සතර මහා භූත ගැන යම් ප්‍රධාන සේනාසනයක ඇසුරු කොට ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ඒ පරයයෙන්ම වඩා දහම් දේශන ගත්තට පස්සේ අපි ඇහුවා ඇයි ඔබ වහන්සේ මෙහෙම මේ ආකාරයෙන් විතරක් දහම් දේශන්නේ ගැන කුමක්ද කියන්න පුළුවන්. උන්වහන්සේලාගේ අදහස මේ සතර මහා භූත පිළිබඳව ඉතා ගැඹුරු විග්‍රහයක් අපිට දේශනා කරා. නමුත් අපි බැලුවා ඒකේ
එවැනි සතර මහා භූත එහෙම නැත්නම් මේ රූප ගැන උන්වහන්සේලාට පොත්පත්වල දැනුමින් ආපු එහෙම නැත්නම් අටුවා වලින් ආපු දැනුම උන්වහන්සේලා අපිට ඒක විග්‍රහ කරා. මොකද ඒක සමහරක් අවස්ථාවලදී ඒක බිඳ වැටෙනවා සහ මුලින්ම. එතකොට ඒව අභිධර්මය කියන භාගතුන් වහන්සේගේ විශේෂ ධර්මය අභිධර්මය. එතකොට ඒ පරමාර්ථ ධර්ම පෙන්වන තැනක් තමයි විශේෂ ධර්මයක් තමයි සියුම් වූ පරමාර්ථයක් ගැඹුරු ධර්මයක් ගැඹුරු කියලා අර්ථයක් දැක්වේ අපි ඒක විශේෂ ධර්මයක් නිසා නැත්නම් ඇත්තටම ගැඹුරු කියන එතනට නම් දෙන්න බෑ ගැඹුරු කියලා. නමුත් අර අවබෝධ වෙන්න නැති හැමදේම ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මේ ධහම ගැඹුරු නැහැ. ධහම අවබෝධ කරගන්න උත්සාහ කරන්න අවබෝධයේදී තමයි තමයි තේරෙන්නේ මේක ගැඹුරුයි කියලා. එතකොට කොහොම වුණත් මේ සතර මහා භූතයන් ගැන කියද්දිත් ඇත්තටම යම් බුදුරන් වහන්සේ කාලේ ඉඳියා ඇත්තටම අර දැන් අද කාලේ කියනවා වගේ වැස්සකටවත් මෙහි ඉස්කෝලේකට ගිහිපු නැති පාසල් ගිහිපු නැති අය නිකන් බුදුරන් වහන්සේ දැක ගමන් සෝතාපන්න වෙච්ච මාර්ගඵල ලැබු එහෙම නැත්නම් රහත් වෙච්ච ඒ ශ්‍රාවකයෝ ඉඳියා. අපි කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභය. නමුත් අද කාලේ ඉන්නවද නැද්ද කියලා අපිට එහෙම වැටහෙන්නේ නැහැ. නමුත් නැතුව නෙමෙයි. නමුත් එතනින් ඒ ත්‍රි හේතුක බව නෙමෙයි ප්‍රකට වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ න්‍යාය තේරුම් ගත්ත යම් බුදුරජාණන් වහන්සේගේ අසුරු කොටපු ශ්‍රාවකයෝ ඉඳිය සෑහෙන්න. එතකොට උන්වහන්සේලා ඔය කියන පරමාර්ථ ධර්ම අවබෝධ කරගත්තේ අර පෙළ බලලා නෙමෙයි. ඒ කියන්නේ පෙළ දහම ආවේ මෑතකදී. එතකොට ඒ දවස්වල බුදුරන් වහන්සේගේ කාලේ ආපු බුදුරන් වහන්සේ ළඟට ආවේ සාමාන්‍යයෙන් දුප්පත් අය. එහෙම නැත්නම් බුදුරන් වහන්සේ ළඟට ආවේ ලෙඩ්ඩෝ. එහෙම නැත්නම් භාගතුන් වහන්සේ ළඟට ආවා සිහිවිකල් වෙච්ච අය. නේද? සිහිවිකල් වෙච්ච අය. ඒ කසල සෝදකයෝ. නේද? එතකොට මිනිමරුවෝ. එතකොට අபிසාරිකාවන්. ඒකට ඒගොල්ලන්ට සිහියක් තිබ්බෙම නැහැ. පෙළ දහම ගැන අද කාලේ වගේ කොහොමද ඔළුවේ තියෙන්නේ පරියාප්තිය දැන්. එතකොට මොනවද දන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියපු දේ සැනින් වටහා ගත්තා. පෙර පාරමිතා තිබුණා. නමුත් මම මේ කියන්න හදන්නේ කිසිම දෙයක් නොදැන මේක කරන්න බෑ. නමුත් අපිත් හැමෝටම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ න්‍යාය එහෙම නැත්නම් හේතුඵල ධහම බුදුරජාණන් වහන්සේ කියපු පණිවිඩය තෝරගන්න. භාග්‍යතුන් වහන්සේ අපිට කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යම් ප්‍රතිපත්තියකින් නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තමයි අපිට දේශනා කළ තියෙන්නේ. කියන්නේ යම් ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ අපි සූත්‍ර කටපාඩම් කරලා අභිධර්මයේ ඒ න්‍යාය ක්‍රම එහෙම නැත්නම් ඒ ගණිත ක්‍රම පාඩම් කරලා ඒවට වෙන ණය ක්‍රම ඉගෙනගෙන මුළු ත්‍රිපිටකයම පාඩම් කරත් ඒවේ තියෙන න්‍යාය ධර්ම ඒ කියන්නේ ණය ක්‍රම එක් හේතු ක්‍රම එහෙම නැත්නම් එක් සූත්‍ර ඒව තව ගැඹුරට අධ්‍යයනය කරලා ඒ සූත්‍ර එතකොට විනය ඒ හැම අභිධර්ම සුවාසු දහසක් ධර්මස්කන්ධයම දරාගත්තත් බුදුරන් වහන්සේ කියපු පණිවිඩේ Tamanට ගෝචරුන් නැත්තම් එහෙම නැත්තම් බුදුරන් වහන්සේ කියපු පණිවිඩේ සරලවම තේරුම් ගන්න බැරි නම් ඒකේ මං හිතන්නේ ඒක මහ අපරාධයක්. බුදුරජාණන් වහන්සේට කරන අපහාසයක් වගේ වෙනවා. මොකද බුදුහාමුදුරු කාලේ සමහර විට ඔය කිසිම දැනුමක් නැති අය කිසිම ඒ කියන්නේ මෙලෝදී කිසිම පෙරහුරුවක් දැනුමක් ත්‍රිපිටක ආදී සූත්‍රවල තියෙන යම් වගේ කිසිම ඒ කියන්නේ සම්මුතියේ එහෙම දැනුමක් නැති අය බුදුරන් වහන්සේ ළඟට ගියාම නිවන් දැක්කා. ඒ කරුණු අපි ටිකක් ගැඹුරට බලන්න ඕන. එච්චර ගැඹුරට බලන්න ඕන. මොකද
දැන් අර මම කලින් කිව්වා වගේ දැන් අර සතර මහා භූත එතකොට මං අහනවා යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් හරි යම් ඔය ඒ ගැන සතර මහා භූත ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්ද යම් කිසි කෙනෙක්ට? දැන් ඔච්චර සතර මහා භූතයි සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම ලොකු දේවල් කියන. එතකොට මේ සමහර විට සුද්ධාෂ්ටක වලින් හැදලා තියෙන්නේ මෙහෙමයි රූප කලාප තියෙන ඔහොම ඒ සාමාන්‍යයෙන් අභිධර්මයේ තමයි ඔය තියෙන්නේ. ඉතින් අභිධර්මයේ ඕන ඇත්තටම කෙනෙක්ගේ సంతානයේ තියෙන මමත්වේ නැති කරන්න. එහෙම නැත්නම් අභිධර්මයක් අවශ්‍ය නැහැ. දැන් අපි කියමු ඔය කිසි දෙයක් දන්නේ නැහැ. එයා පොත් බලන්නෙත් නැහැ. එයා ත්‍රිපිටකය ඇහැටවත් දැකලා නැහැ. එයා බණ අහලත් නැහැ. නමුත් එයා යම් කිසි කොහොම හරි ක්‍රමයකින් නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මාගෙන් හරි ලොකුවට මුකුත් අහගන්නේ නැහැ. එයා ආනාපාන සතිය ගැන දන්නවා. එච්චරයි. එයා සිහියෙන් ඉන්න දන්නවා. එච්චරයි. එයා කමටහනක් දුන්නා මේක මෙනෙහි කරන් දන්නවා. එච්චරයි. නේද? ඒක එක කරන් ඉන්න කොහේ හරි කැලේකට හරි ගෙදරක හරි කුටියක හරි ගිහින් පාඩුවේ. එතකොට මම කියනවා එයාට අභිධර්මය ඕනද? එයා සිහියෙන් ඉඳලා විදසුන් වඩලා මාර්ගඵල ලබනවා. එයාට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වේවි. එයාගේ අපාය ප්‍රතිසන්දිය එන සියලු කෙලෙස් නැසාවි. විදර්ශනා ඥානත්තේ එතකොට මොකක්ද අභිධර්මය ඉගෙන ගන්න ඕන. එහෙම කෙනෙක්ට අභිධර්මය ඕනද? නමුත් ඒ ශ්‍රාවකයට පරමාර්ථ ධර්ම අවබෝධ වුණා. එතකොට සක්කාය දිට්ඨිය නැති කරගන්න බලන්න ඕන සෝතාපන්න ශ්‍රාවකෙක්. සක්කාය දිට්ඨිය නැති වෙන්න විදර්ශනා ඥාන ඉපදුනා. එතකොට අපි අහනු පෙළේ තියෙන අභිධර්මය කියනලා අහනවා. අර පොතේ මෙහෙම තිබ්බ මේ චිත්ත මොකද්ද? චෛතසික මොකද්ද? රූප මොකද්ද? නිබ්බාණය මොකද්ද? පරමාර්ථ ධර්ම 82 මොකක්ද? එයා දන්නේ. එයාගේ අහනකෝ විදර්ශනා ඥාන පුදුනාද? කෝ නාම රූප පරිච්ඡේද ඥාන, උද්‍යප්පය ඥාන, සංකාරූපේක්ඛා ඥාන අරව මේ ගොඩක් අහන. අනව මහ විදර්ශනා ගැනත් අහයි. රහතන් වහන්සේට ඒවත් අහයි. එයා ඒකට දෙන්න පෙළ එයා බලලා නැහැ. එයා පොත බලලා නැහැ. එයා දන්නේ ඒවට දෙන්න ඕන නම් එයා නිකන් බය වෙනවා. එයා නිකන් තුෂ්ණිම්බූත වෙන්න පුළුවන්. නමුත් සෝතාපන්නයි. එයා දන්නේත් නැහැ ආර්යයන් වහන්සේ නමක් කැලේ ගිහිල්ලා භාවනා කරපු යම් කොහේ හරි ගිහිල්ලා එයා සිහියෙන් ඉඳගෙන යම් විදර්ශනා ඥාන උපදවා ගන්න. භාවනා කරලා හවු සිහියෙන් ඉඳලා. ඒ පරමාර්ථ ධර්ම අවබෝධ වුණා. විදර්ශනා ඥාන අවබෝධ වුණා. සක්කාය දිට්ඨිය නැති වුණා. භාගතුන් වහන්සේට අචල ප්‍රසාදයට වුණා. දැන් ඒ වගේ ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේ නම සම්මුතිය අර මුළු පෙළම ඔක්කොම පොත්පත් ඉගෙනගෙන ගිහිල්ලා දැන් සෝතාපන්න වෙන සක්කාය දිට්ඨිය නැති කරන එම නැත්තම් විදර්ශනා ඥාන උපදවා ගන්නා වූ සියලුම පොත් ඔක්කොම බලාගෙන ඒ දැනුම හදන් යනවා අර ළඟට. ගිහිල්ලා අහනවා. මේක නොයෙකුත් ණය ක්‍රම වලින් අහනවා. මෙහෙමද සෝතාපන්න? කෝ එතකොට මේ පරිච්ඡේද ඥානය ඒක තියද ඒක පෙන්නන්න. එහෙම ඒක බොරු වැඩ. ඒක බොරු වැඩ. පොතේ දැනුමින් ප්‍රත්‍යක්ෂ ඥානයක් හොයන්න කොහොමද? ඒවට නම් දෙන්න පුළුවන්ද? එතකොට ඒ ආර්යයන් වහන්සේ ඒව දන්නවද? අවබෝධ වෙලා ඇති. 100% සෝතාපන්න ශ්‍රාවකයට සක්කාය දිට්ඨිය නැති කරන විදර්ශනා ඥාන ඉපදෙනවා. ඒතකොට විදර්ශනා ඥාන වලට නම් දෙන්න පුළුවන්ද? ඒක ඊටා සියුම්ම චිත්තක්ෂණයකින් වෙන වැඩක් ඥානයක්. ඒකට නමක් දීලා සම්මුතිය පෙන්වන්න පුළුවන්ද? අහවල් පොතේ තිබුණා ඒක මෙන්න මෙහිමයි ඒ දන්නවද? ඒක නිසා මේවට රැවටෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කිව්වේ යම් දෙයක් කරන්න. එතකොට වෙන දෙයක් වෙයි. සිහියෙන් ඉන්න ඔබට සියලු අර්ථ සිදු කරයි. පොත පාඩම් කරන්න ඕන. නමුත් ඔච්චරට පොත්පත් බලලා සතර මහා මං අහන සතර මහා භූත කියන දේ පෙන්වන්න පුළුවන්. සතර මහා භූත මේ පඨවි කෝ පඨවිය අපිට දැනෙනවද? අපිට පේනවද? මොකක්ද අවබෝධය?
දැන් ඕක අපිට පේනෙන්න ඕනද විදර්ශනා කරන්න? මම කියන යම් අරමුණක් තියෙනවා. ඒ අරමුණු ගැන තියෙන ආසාව නැති වෙන්න නම් ඒක බිඳලා බලන්න ඕන කියලා සම්මුතිය කියනවා. අපිට ඕනතරම් එහෙම තියෙනවා. යම් ප්‍රධාන සේනාසනයකින් ඉගෙන ගත්ත ඒ හැමෝම මේ විදියට යන්නේ. අපි නම කියන්න ඕනේ අපි හොඳට දන්නවා. නමුත් බොහෝ අය වරද්දු ගත්තේ ඔන්න ඔය සතර මහා භූත වලින් කෙනෙක්ගේ සත්‍යයේ సంతානයේ තියෙන කෙලෙස් නැති කරගන්නා උත්සාහයට. සතර මහා භූත වලින් හැදිලා ඇති. නමුත් ඒ සතර මහා භූත පෙන්වන්න බෑ. නොදැක්ක දෙයක් විශ්වාස කරන්න බෑ. ඒකට බුදුහාමුදුරු කියපු දේ කරා නම් එයාට අවබෝධ වෙන සතර මහා භූතයක් අවබෝධ වෙයි. නමුත් කෙනෙක්ට සම්මුතියින කෙනෙක්ට සතර මහා භූතයි කියලා කො පෙන්නලා ඒකත් එක්ක තියෙන අරමුණේ තියෙන බොරුව පෙන්වන්න පුළුවන්ද? මේක බොරුවක් කියලා. දැන් මං යම් අරමුණකට හරිම කැමතියි, හරි ආසයි, හරි ලෝභයි. ඒක මට ඒ අරමුණේම ඉන්න ඕන. එතකොට ඒ අරමුණ අපි කියමු මොකක් හරි මේසයක්, පුටුවක්, ෆෝන් එකක් යම් කිසි ඇඳුමක්. දැන් ඒ ඇඳුමේ හෝ යම් කිසි ඒ අරමුණේ තියෙන ඇත්ත වහලා තියෙන්නේ ඒකේ ඇත්තටම මේ අවිද්‍යාවෙන් වැසුණු නිසානේ. ඒකට අවිද්‍යාවෙන් වැසුණු යම් අරමුණක් තියෙද නැත්නම් සංස්කාරයක් තියෙද ඒකේ ඇත්ත නොදැන අපිට ඒක එපා කියන්න බෑනේ. නේද? අපිට එපා කියන්න බෑ. එතකොට අරමුණේ තිබෙන ඇත්ත දැනගත්තොත් තමයි අපිට ඒක එපා කියන්න පුළුවන්. බලෙන්වත් දෙන්න බෑ ඒ කෙලෙසේ. ඒකට ආසාව, ඒකට තියෙන ආසාව කොහොම හරි ණය ක්‍රම වලින් එක එක පරියාර වලින් කියලා එක අරමුණක තියෙන කෙලෙසේ නැති කරත් ආයේ ඒ වගේ අරමුණක් ආවොත් ඒ කෙලෙසෙන්න පුළුවන්. ඒව මේ අනුමාන ඥාන. එතකොට ප්‍රත්‍යක්ෂව ඥානේ තමයි නිවන් දකින්නේ. ඒ අරමුණ දිහා එනසම මේ මගේ ළඟ තියෙන මේ පුටුව දිහා මේ පුටුව බින්දලා බැලුවොත් මොකුත් නැහැ. මේ පුටුවට හැඩතලයක් දීලා යම් පාටක් ගහලා ඕක ගහේ තියෙනකොට නෙමෙයි ලී ටික පුටුවට ආවට පස්සේ ඔකට මං හරි ආසයි. ඔකට නමකුත් දැම්ම පුටුව කියලා. ඔකට වර්ණ දාලා තව පුටු කියලා කියනවා. ඔක මිලෙනුත් වැඩි. ඔක මං දෙන්නේ නැහැ, මං හරි ආසයි. දැන් ඕක ආමුදුර නමක් අර පොත බලලා ඇවිල්ලා ඕක මට කියන මේක මේ බින්දලා බලන්න උතන පුටුවක් නැහැ කියලා. බින්දලා බැලුවොත් පුටුවක් නැති බව ඇත්ත. නමුත් කොච්චර බින්දලා බැලුවත් ඒ පුටුවේ තියෙන ආසාව නැති වේවි ඕන්න. හැබැයි ওই જાති තව පුටුවකට මං ආස කරනවා නම් අර බින්දලා නැති කරපු දේ තේරුමක් තියෙද? මං ආනෝ එහෙම නිවන් දකින්න නැහැ ක්‍රමයක් බුදුහාමුදුරු කියලා දීලා නැහැ. ඒව අනුමාන ඥාන. ඒ වගේ මෝඩ වැඩ කරන්න නරකයි. මම කියන්නේ ඇත්තටම ඒකට අපි විරුද්ධයි. එතකොට අරකේ පරමාර්ථයක් අපිට පේන්නේ නැහැනේ. පරමාර්ථය. එහෙම නැත්නම් මේ සම්මුතිය බිඳ ගැනීම. එතකොට සම්මුතිය බිඳ ගන්න ওই පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ඕවා පෙන්නලා දැනিলা අවබෝධ වෙලා ඕක නැති කරන්න හිටියොත් අපිට වෙන්නේ මහා අනර්ථයක්. ඒක නිසා මම කියන ඌට නම් නැහැ. පඨවිය ලෙස දකින්න කියන. ආපෝ ලෙස දකින්න. නැති දේ හැටියට දකින්න කියන. ඇසට පේන්නේ නැති, ගෝචර නැති පඨවියක් කොහොම ඇහෙන් දකින්නද? කොහොමද මමත් නැති කරන්න නොපෙනෙන දෙයක් නිසා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සිහියෙන් ඉන්න. විදර්ශනා කරන්න. එතකොට පෙන්න පටවියක් පෙනේ, අවබෝධ වෙනකක් අවබෝධ වෙයි, නැති වෙන කෙලෙසක් නැති වෙයි. ඒක කියන ප්‍රත්‍යක්ෂ ඥානය. එහෙම වුණොත් අර සියලු පුටු වලට අර බින්දලා බැලුව පුටුවට නෙමෙයි සියලුම පුටු වලට සියලුම අරමුණු වලට මේ ඇහැට පේන, කනට ඇහෙන, දිවට දැනෙන ඒ සියල්ලටම ගෝචර වෙන අරමුණු වල කෙලෙසය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ ඥානය. රේණුකාණ සාමිනාංශි කියනවා යම් පිටස්තර පුද්ගලයෙක් පෙර නොගියූ ප්‍රදේශයකට යනවා. මේක තියෙන නිර්වාණ විනිශ්චය පොතේ. එතකොට
ඒ රාත්‍රී කාලේ පෙර නොගිහිපු තැනකට ඒ යම් පුරුෂයෙක් යනවා. ඒ යනකොට දකින කණුවක්. ඒ කණුව දැකලා බය වෙනවා. කණුව ළඟට කියලා අත ගහලා බලලා කණුවක්මයි කියලා බය නැති කරගන්නවා. ආයෙ ටිකක් දුර ළඟට ආයෙ කණුවක් දකිනවා. ඒ කණුව දැකලා ආයෙත් බය ඇති වෙනවා. ආයෙත් ඒ පුරුෂයා ඒ කණුව ළඟට ගිහිල්ලා අත ගාලා බලලා මේ කණුවකටනේ බය වුනේ කියලා කණුවට තියෙන බය නැති කරගන්න. ආයෙ කණුවක් දැකලා ආයෙ බය වෙනවා. ආයෙ නැති කරගන්න. එහෙම බය ඇති වෙවි, බය නැති වෙවි යනවා. එහෙම නැත්නම් දවල් කාලේ ආපහු ගිහිල්ලා බලනවා මේ මම බය වෙලා තියෙන්නේ කණුවලට නේද කියලා. එහෙම නැත්නම් විදුලි පන්දමක් වූ යම් මිත්‍රයෙක් ඇවිල්ලා මේක පෙන්වන මේ ඔයා බය වෙලා තියෙන කණුවකට. එතකොට ඒ බය කවදාවත් ආයි බලෙන්වත් දෙන්න බෑ. ඒ බයේ නැතිවීම. එහෙම නැත්නම් දවල් කාලයේ කණුවක්මයි කියලා ප්‍රත්‍යක්ෂ කොට යා දැනගත්තා. ඊට පස්සේ ආයි කණුවක් තියලා බලෙන්වත් බය කරන්න බැහැ. ඒ බයේ නැතිවීම කවදාකවත් වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයකට ගන්න කෙනා. අර රාත්‍රී කාලයේ කණුවක් දැකලා බය වෙනවා. ආයි බය නැති වෙනවා. ආයි කණුවක් ළඟට ගිහලා බය ඇති වෙනවා. ආයි බය නැති වෙනවා. ඒ බයේ අභාවය. එහෙම නැත්නම් ඒ බයේ නැතිවීම ආයි එන්න පුළුවන්. ඒකට අනුමාන ඥාන. අනුමාන ඥාණයෙන් තමයි අර කණුවත් එක්ක තිබිච්ච බය නැති උනේ. ඒකරන් මේ දෙක මනාකොට වෙන් කරගන්න. ඒකෝර මම කියන්නේ සතර මහා භූතය වලින් හැදිලා තියෙන්නේ. ඒකෝර මේක නාම රූප මේකට අරකද මේකද ලොකු පෙළේ තියෙන පිටකේ තියෙන පොත්පත් වල තියෙන ලොකු කතාවක් කියන. මේ මනුස්ස සත්‍යයේ సంతානයේ තියෙන මමත්වේ නැති කරන්න. එහෙම පුළුවන්ද? මං අහන්නේ එහෙම නැති වෙච්ච අය ඉන්නවනම් කියන්න. වහාම කියන්න. එතකොට බුදුරන් වහන්සේ ඕ වගේ සාමාන්‍ය නිකන් නොගැලපෙන දෙයක් දේශනා කරේ නැහැ. දේශනා කරන්න ඇති අපේ අය වැරදිට තේරුම් ගත්තා. අවබෝධ වෙන ඥානයක්, අවබෝධ වෙන නාම රූපයක් ගැන අවබෝධ වෙයි. බුදුහාමුදුරු කිව්වේ සිහියෙන් ඉන්න. සතර සතිපට්ඨානෙ වඩන්න. කායානුපස්සනාව වඩන්න. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට පරමාර්ථය මතුවේ. සම්මුතිය බිඳේ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ එච්චරයි. එතකොට යා සම්මා දිට්ඨියටපත් වෙනවා. එහෙනම් අදට වීඩියෝ එකෙන් මම නවතිනවා. තිරුවන් සරණයි.